සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ 6 වෙනි ප්‍රශ්නෙට එන්නේ නෝට් එකක් හරි නොටිස් එකක් හරි. ඒකට නොටිස් එකක් තමයි උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ මම මේ වෙලාවේ. මේ තියෙන 2016 සාමාන්‍ය පෙළ විභාගයට ආපු නොටිස් එක. ඒකේ කියන්නේ you are the secretary of the young photographers club in your school and the member have organized an exhibition at the term end. ඒ කියන්නේ ඔයා තමයි ලේකම් තරුණ ඡායාරූප ශිල්පීන්ගේ සංගමයේ ඔබේ පාසලේ ඒකේ සමාජිකයෝ සංවිධානය කරලා තිබෙනවා ප්‍රදර්ශනයක් at the term end කියන්නේ වාර අවසානයේ your teacher wants ඔයාගේ ටීචර්ට ඕනේ you to write a notice එකක් ලියන්න ඔයා ලවා to be put up on the school notice board එකේ දාන්න inviting the teachers and students to see the exhibition ප්‍රදර්ශනය බලන්න ගුරුවරුන්ටයි ළමයින්ටයි ආරාධනා කරමින් තමයි ලියන්න කියන්නේ include කරන්න කියනවා මේකට ඇතුළත් කරන්න කියනවා date එක දවසක් time එක වෙලාවක් venue කියන්නේ ස්ථානය who the chief guest is කවුද ප්‍රධාන ආරාධිත අමුත්තා exhibits ඒ කියන්නේ ප්‍රදර්ශක භාණ්ඩ මොනවද photos on wildlife birds waterfalls etc ඔන්න ඔය ටික දාලා ලියන්න කියනවා දැන්වීම. එතකොට දැන්වීම ලියනකොට ඉස්සෙල්ලාම ඔයාලා අනිවාර්යයෙන්ම notice කියලා උඩින්ම ලියන්න ඕනේ. දැන්වීමක් ආපුවාම. එතකොට ඒ ලියනකොට මේකේ ලියන්න ඕනේ ඉස්සෙල්ලාම අපි සංවිධානය කරලා තිබෙනවා කියලා යාලා කියන එක. දැන් මෙතන නම් කියන්නේ photo exhibition එකක්නේ. එතකොට ඔයා ලියන්න පුළුවන් වාට we have organized a photo exhibition at the term end. මෙතන මම රතු පාටින් දාලා තියෙන්නේ. ඔයාට මේ දෙන එක දෙඹරලා මෙතන කිව්වොත් එහෙම මීටින් එකක් කියලා මීටින් කියලා එතන වෙනස් වෙන්න ඕනේ. ඒකයි. we have organized a meeting. right. ඒ වගේ මොකක් හරි දෙන එක. දැන් මෙතන නම් photo exhibition එක නේ photo exhibition කියලා ලියන්න ඕනේ. එතන මෙතන we have organized වෙනුවට ඔයාට ඕන නම් අතන දාන්න පුළුවන් the young photographers club in our school has organized කියලා දාන්න පුළුවන් we වෙනුවට. එතන සරලව ගත්තොත් we have organized කියන එක තමයි ලේසි. right. ඒක එක ගාට දෙවෙනි අංක දාලා ලියන්න එපා මේ ඡේදයක් වගේ ලියන්න. නමුත් මම මෙතන ලේසියට අංක දාලා තියෙන්නේ. ඊට පස්සේ it will be held කියන පැසිව් වාක්‍යය ඒ පවත්වනු ලබන්නේ. අනාගතයේ හින්දා will be it will be held on කියලා දිනයක් දාන්න. හරි. ඊට පස්සේ වෙලාවල් රේන්ජ් එකක් තියෙනවා පරාසයක් තියෙනවා නම් from 8 am 8 am to 5 pm කියලා එහෙම දාන්න. එතකොට බැරි වෙලාව තනි වෙලාවක් දානවා නම් at දාලා වෙලාව දාන්න at 8 am. එහෙම නිශ්චිත වෙලාවක් දානවා නැත්නම් පරාසයක් දානවා from 8 am to 5 am ඒ වගේ ඔයා කැමති දෙන වෙලාව පරාසය දාන්න. ඊකට venue එක දාන්නේ in the school main hall in the Lumini hall ඒ වගේ මොකක් හරි venue එක ස්ථානය දක්වන්න ඕනේ. ඔය විදිහට it will be held කියන පටන් අරන් on කියලා දිනේ from 2 කියලා වෙලාවල් දෙක තනි වෙලාවක් නම් ඇඩ් දාන්න in the school main hall කියලා තියෙන venue එක දාන්න ඕනේ. ඊකට දැන් එලා කියනවා chief guest කියලා. අපි ලියනවා the chief guest will be කියන්නේ the director of education ගම්පහ. ඔයාලට ඕන කෙනෙක් එක දාන්න පුළුවන් ඒ විදිහට ඔය කොළ පඩි මන් දාලා තියෙන. ඒතර වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අර කියනවා ප්‍රදර්ශනය කරන්න තියෙන දේවල් කියන්න කියලා. ඉතින් එතන ලියන්න පුළුවන් we hope to exhibit the photographs of following items කියලා. අපි මේ photographs පෙන්වන්න බලාපොරොත්තු වෙන පහත අයිතිමයන් වල මම මෙතන දාලා තියෙනවා rare animals දුර්ලභ සත්තු rare plant දුර්ලභ ශාක beautiful scenery ලස්සන දර්ශන. ඒතර මේ ප්‍රශ්න නම් ඕන තියෙනවා photographs on wildlife birds waterfalls etc. ඒ ටිකක් දාන්න පුළුවන්. ඊට පස්සේ ආරාධනා කරන්න පුළුවන් සරල වුණ නම් ආරාධනා කරන්න පුළුවන් all are welcome කියලා. then all teachers and students are invited. එම්ට your participation is very much appreciated. ඔය වගේ ක්‍රමයකට ආරාධනා කරන්න. අන්තිමට ඔයාලා ලේකම් කියන්නේ ඔයා අත්සන් කරන්න ඕනේ secretary young photographers club ගැමුණු විද්‍යාලය හරි මොකක් හරි මිනිස්සුත් විද්‍යාලය යක්කල විද්‍යාලය ගම්පහ විද්‍යාලය ඒ විදිහට දාලා ඔයාට ඉවර කරගන්න පුළුවන්. එතකොට මේක හරියටම ඔය ස්ටෙප් ටික අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඔයාලට ඕන ඉංග්‍රීසි පුළුවන් නම් තව වැඩිපුර මොනවද කරුණු ලිව්වත් කමක් නැහැ. එතකොට ඔහොම සම්පූර්ණ කරගත්තාම නොටිස් එක ඔයාලට ලකුණු පහ ගන්න පුළුවන්.